ඉහළට ගිය සෑම දෙයක්ම දවසක පහළට එනවා. ආරම්භ වෙන සියලුම කතාවල් අවසන් වෙනවා. මේ හිට්ලර්ගේ part 3 එක අවසන් වෙන කතාව. මම ෂියන්. Welcome to my channel. ජයිලකට ගිය හිට්ලර්ට කෑම බීම ගැන දුකක් නැහැ, කරන්ට් බිල, වතුර බිල ගැන දුකක් නැහැ, ටීවී, රේඩියෝ, නිවුස් පේපර් කියලා ඇතුලේ මොකුත්ම නැහැ. ජයිලකට ගියාට පස්සේ කරන්න පුළුවන් එක දෙයයි. කල්පනා කරන්න. හිට්ලර් ඒකමයි කරේ. කල්පනා කරා. ඉදිරියට මොනවද කරන්න ඕනේ කියලා හිට්ලර් කල්පනා කරා. ඇතුලේ හිටපු අවුරුදු 5ෙම හිට්ලර් ඉදිරියට මොනවද කරන්න ඕනේ කියලා හිතලා පොතක් ලිව්වා. නමුත් ඒ පොත ජර්මනියේම බයිබලයක් වෙයි කියලා හිට්ලර් හිතුවේ නැහැ. ඒ පොතේ නම Mein Kampf My Struggles. ඇතුළේ ඉඳන් එළියට ආපු හිට්ලර්ට බයක් නැහැ, කලබලයක් නැහැ. මොකද ජීවිතයේ ඉදිරියට මොනවද කරන්න ඕනේ කියලා කල්පනා කරන අයට විතරයි කලබලයක්, බයක් දැනෙන්නේ. නමුත් ඉදිරි අවුරුදු 50ටම මොනවද කරන්න ඕනේ කියලා හිතලා පොතක්ම අතේ තියාගෙන ඉන්නකොට මොකට බය වෙන්නද? ජයිල් එකට යන්න කලින් හිට්ලර්ට හිටපු ෆලෝවර්ස්ලගෙන් ටික දෙනෙක් ජයිල් එකෙන් එළියට ආවට පස්සේ එයාගේ ෆලෝවර්ස් වුණා. ඒ විශ්වාසයෙන්ම හිට්ලර් ඒක යූස් කරගෙන ජර්මනියේ හැමතැනම ස්ටේජ් දාලා කතා කරන්න පටන් ගත්තා. ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක් ඉන්නකොට අපි එක්කෙනෙක් ගාවට ගිහිල්ලා අරෝ බලහන්කෝ සුපිරියට ඉන්නවනේ. ඔබ මොකද මෙහෙම ඉන්නේ කියලා කියනකොට ඒ කියපු දේවල් වලින් එක ෆ්‍රෙන්ඩ්ස් කෙනෙක් විශ්වාස කරා. ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක එතනින්ම ඉවරයි. නමුත් හිට්ලර් ඒ දෙකම විශ්වාස කරන්න තිබ්බා. ජර්මන්ස්ලාට ආරියන්ස් කියලා නම තිබ්බා. අපි ආරියන්ස්ලා අපේ ඇඟේ දුවන ලේ පවර්ෆුල්. මේ ලෝකේ ජීවත් වන අනිත් ජනවර්ගයට වඩා අපේ බ්‍රේන් එක පවර්ෆුල් බ්‍රේන් එකක් තියෙනවා කියලා තමයි හිට්ලර් කිව්වේ. ඒ ජූස් අපිව අල්ලගත්තු කැන්සර් එකක්. ඔවුන්ව විනාශ කරොත් පමණයි අපි කොච්චර ස්පෙෂල්ද කියලා මේ ලෝකයා අපිව දැනගන්නේ. මේ විදිහට හැම ස්ටේජ් එකේම කතා කරා හිට්ලර්. මෙහෙම කතා කරන එකම ඩේන්ජර්. ඒ වුණත් මහජනතාව මේක විශ්වාස කරපු එක ඊට වඩා ඩේන්ජර්. ජනතාව හිට්ලර්ව හදවතින්ම පිළිගත්තා. ජූස්ලව වෛර කරා. මිනිහෙක් විදිහට ඉපදෙන සෑම කෙනෙක්ටම තරහ, වෛරය හැම කෙනෙක්ටම තියෙනවා. අපි ඇයි මේ විදිහට ඉන්නේ? අපි ළමයි ඉස්කෝලේ ගියේ නැත්තේ? බාණ්ඩවල මිල ඇයි මෙච්චර ගණන්? මේ ඔක්කොටම හේතුව කොහෙද ඉන්න ඕනේ ජූස්ලා අපේ රටට ඇවිල්ලා ලොකු බිස්නස් කරන නිසායි කියලා සියලු දෙනාගේම කෝපය ජූස්ලාගේ පැත්තට හැරෙව්වා. So ඔයාලා හැමෝම සතුටින් ඉන්න ඕන නම් ජූස්ලා මෙහෙ ඉන්න හොඳ නැහැ. ඒ අයව විනාශ කරන්න ඕනේ. ඒකට තමයි මම ඉන්නේ. එහෙම තමන්වම දෙවියන්ට සමීප කෙනෙක් කියලා හිතපු හිට්ලර් දෙවියෙක් විදිහටම පත් වුණා. ජර්මනියේ ලොකුම පක්ෂය වුණා නාට්සි. ඔයාලට වෙලාවක් තියෙනවා නම් YouTube එකේ හිට්ලර් ස්පීච් කියලා සර්ච් කරලා බලන්න. එකතු වෙලා ඉන්න මහ ජනතාව සියලු දෙනාම හිට්ලර්ව බලනකොට හිට්ලර් ස්ටේජ් එකට ඇවිල්ලා විනාඩි 5ක් සයිලන්ට් එකේම ඉන්නවා. කට්ටිය ටික කතා කරන එක නවත්තලා මොකද මෙයා කතා කරන්නේ නැත්තේ කියලා ඒ අය සයිලන්ට් වෙනකොට පින් ඩ්‍රොප් සයිලන්ට් වුණාට පස්සේ හිට්ලර් ස්පීච් එක පටන් ගන්නවා. ස්පීච් එක ටික පටන් ගන්න හැංගීම් බලව ඉමෝෂනලි පටන් ගන්න ඔබ මෙරියන් කාව හරි බලලා කිව්වොත් එයා මැරෙනවා. ඒ තරම් හොඳට ස්පීච් කරනවා හිට්ලර්. හරියටම ඒ වෙලාවේ තමයි දැන් අපිට කොහේ හරි බෝතල් වල වැඩි වුණොත් එහෙම අපේ මෙහි ඩීසල් පෙට්‍රල් වල වැඩි වෙනවා වගේ ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් ස්ටොක් මාකට් එක ක්‍රැෂ් වුණ ගමන් ජර්මනියේ ලක්ෂ 60කට රස්සාවල් අහිමි වුණා. පවුල් ගොඩක් මහ පාරට ආවා. කෑම නැහැ, බීම නැහැ, රස්සාවල් නැහැ. අපේ ජීවිත ඉස්සර හිටපු විදිහට ආයිත් පතු වෙයිද කියන ඒ විශ්වාසයෙන් ජනතාව හිටියා. ඒ හැමෝටම ඒ වෙලාවේ විශ්වාස කරන ලීඩර් කෙනෙක් අවශ්‍ය වෙලා හිටියා. ඉලෙක්ෂන් එකක් ආවා. හිට්ලර් බලයටත් ආවා. ඉලෙක්ෂන් එකෙන් දිනලා ආපු ගමන් නැවත ඉලෙක්ෂන් එකක් පවත්වන්න බැරි විදිහට කොන්ස්ටිටියුට් එක සස්පෙන්ඩ් කරා. නීති, රෙගුලාසි, පනත්, ව්‍යවස්ථා, පොලිස්, උසාවි මේ සියලු දේම නැතුව ගියා. හිට්ලර් හිතන දේ වෙනවා. හිට්ලර් කියන දේ තමයි නීතිය. පාලනය අතට ගත්තු ගමන් මාස්ටර් රේස් කියලා එකක් පටන් ගත්තා. දරුවන් බිහි කරන්න ඕනේ කවුරුද කියලා හිට්ලර් තීරණය කරා. උසට ලස්සනට ෆිට් එකේ ඉන්න කට්ටියව තෝරලා ඒ අයට විතරක් දරුවන් බිහි කරගන්න අවසරය දුන්නා. ලස්සන නැහැ, උස නැහැ කියලා එකම හේතුව නිසා ලක්ෂ 4කට දරුවන් බිහි නොවන විදිහට ඔපරේෂන් කරලා දැම්මා හිට්ලර්. ජර්මනියේ සියලුම පක්ෂ බෑන් කරා. පක්ෂ, සමාජ පක්ෂ, කෘති සමිති ඔය සියලුම දේවල් නැති කරා. ඕල් ජර්මනියටම එකම පක්ෂේ ඒ නාට්සි පාර්ටි විතරයි. කාටද කැමති ඒ අය නාට්සි පාර්ටියේ එකතු වෙන්න පුළුවන්. අකමැති වුණත් නාට්සි පාර්ටියේ තමයි ඉන්න ඕනේ. ප්‍රයිම් මිනිස්ටර් ගුස්ටාව් වොන්කර් මතක තියෙනව නේද? එයාගේ ගෙදරට කට්ටිය යවලා එයාව ගන් ෂූට් කරලා මරන්න එපා, පොරවෙන්ම කපලා කොටලා මරන්න කියලා අණ දුන්නා හිට්ලර්. දැන් එළිය හිටපු හැමෝම ඉවර කරා. ඊළඟට
හිට්ලර්ගේ රයිට් හෑන්ඩ් මුලින්දම හිට්ලර් එක්ක හිටපු කෙනා තමයි රෝමා. මුළු නාට්සි හමුදාවෙම හිට්ලර්ව ඇඩොල්ෆ් කියලා නම කියලා කතා කරන්න අවසරය තිබුණේ රෝමාට විතරයි. එච්චර ක්ලෝස්. නාට්සි පක්ෂයේ හිට්ලර්ට කට්ටිය විශ්වාසයෙන් හිටියා වගේම රෝමාටත් ටික දෙනෙක් විශ්වාසයෙන් එයාව ෆලෝ කරන්න කට්ටිය හිටියා. මම්මගේ මැරෙක් ජර්මනියේ මේ ඕල් කන්ට්‍රීම රන් කරගෙන ඉන්නකොට මගෙන් වැරද්දක් වුණොත් එහෙම එයාගේ පස්සෙන් මිනිස්සු යයි කියලා හිතලා රෝමාවත් ඉවර කරන්න තීරණය කරා. රෝමාවයි ඔහුව විශ්වාස කරපු අයවයි සීක්‍රට් මීටින් එකක් තියෙනවා කියලා එකගෙන ගිහිල්ලා සියලු දෙනාම මරලා දානවා හිට්ලර්. ජර්මනියේ කුමක් සිදුවේ යුතුද විතරක් නෙවෙයි කවුරුන්ද ජීවතුන් අතර සිටින්න ඕන කියලා හිට්ලර් තීරණය කළා. ඊට පස්සේ හිට්ලර්ට විරුද්ධ වෙන්න නෙවෙයි හිට්ලර්ව විරුද්ධ වෙමු කියලා හිතන්නවත් කවුරුත් ජර්මනියේ හිටියේ නැහැ. So දැන් හතුරන් සියලු දෙනාම ඉවර කරාට පස්සේ එයිල් එකේ ඔහුගේ මේන් කැම්ප් පොතේ ලියපු සියලුම දේවල් සත්‍ය කරන්න වෙලාව ආවා. අපි ළඟ ID කාඩ් තියනවා වගේ ජූස් ළඟ තිබු ජර්මන් සිටිසන්ෂිප් එක මුද්‍රගත්තා. කිසිම ජූස්ටස් ජර්මන් පුරවැසියෙකුටත් විවාහ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරා. ජූස්ලාගේ ලොකු බිස්නස් 7000ක් විතර එකම දවසේ කුඩු පට්ටම් කරලා දැම්මා. ජූස්ලා 30000ක් හිර කරලා කැම්ප් එකට දැම්මා. එහි තමයි හිස්ටරි එකේ ඩාර්කස්ට් ඩේ එක ලියවුනේ. ජර්මන්ස්ලා ඔවුන් විශ්වාස කරලා තෝරාගත් නායකයා කොච්චර එක්ස්ට්‍රීම් ගියාද කියලා ඔවුන් දැක්කා. වෙන්න යන්නේ අපායක් කියලා දැනගෙන ලක්ෂ 2මාරක ජූස්ලා ජර්මන් රටින් එළියට යනවා. ඉතිරි ලක්ෂ 2ක ජූස්ලා ජර්මනියේ ඇතුළෙම හිර වෙනවා. එකම රටක් විදිහට තිබුණු ජර්මන් ඕස්ට්‍රියාවට ජර්මනියෙන් සියලුම හමුදාව යවලා ඕස්ට්‍රියාවත් එක්ක සටන් කරලා ඕස්ට්‍රියාව ඇවිල්ලා ජර්මනියත් එක්ක සම්බන්ධ කරනවා. හිට්ලර් පොඩි කාලේ හිතපු ඒ හීනය හැබෑ කරනවා. මදි හිට්ලර්ට මදි. ලංකාවට ළඟම රට අල්ලපු රට ඉන්දියාව වගේ ජර්මනියට අල්ලපු රට පෝලන්ඩ්. ඒ පෝලන්ඩ් එකත් කප්චර් කරලා අල්ලගන්න හිතපු වෙලාවේ පෝලන්ඩ් එකට අත තිබ්බොත් ජර්මනියට ඇරහිව අපි යුද්ධ කරනවා කියලා ෆ්‍රාන්ස් රට ඉදිරියට එනවා. ඒත් තමන්ව දෙවියෙක් වශයෙන් හිතාගෙන හිටපු හිට්ලර්ට ඒක කනට ඇහුනේ නැහැ. ෆ්‍රාන්ස් සහ බ්‍රිටිෂ් වෝනින් කරපු එක පොඩ්ඩක්වත් ගණන් ගන්න නැතුව පෝලන්ඩ් එකට ගහනවා. World War 2 ආරම්භ වෙනවා. හිතලා බලනකොට World War 1 එකේ සාමාන්‍ය මෙසෙන්ජර් කෙනෙක් විදිහට හිටපු කෙනා තමයි World War 2 එකම ස්ටාර්ට් කරන්නේ. හිට්ලර්ට කොච්චර පිස්සු හැදිලාද කියලා තමන්ගේ රටේ මිනිස්සු දැනගන්න කලින් අනිත් රටවල මිනිස්සු දැනගත්තා. ඊට කලින් රටවල් අතර කොච්චර යුද්ධ සිදුවලා ඇද්ද? සරන්ඩර් වෙන අය මරන්න බෑ. අන්තාවන්ව දරුවන්ව ටච් කරන්න බෑ. හැමෝටම හැම දෙයකටම රූල්ස් තිබුණා. ඒත් හිට්ලර්ගේ හමුදාවට ඒ කිසිම රූල්ස් එකක් නැහැ. ඉදිරියෙන් කවුරු ආවත් උඩු පට්ටම් කරලා තමන්ගේ ගමන යනවා. හිට්ලර්ගේ හමුදාව දරුවන්වත් අතහැරිය ඊට වඩා දරුණුයි ඉසන්ලි කප්චර් කරපු පෝලන්ඩ් එකේ ලක්ෂ 20ක ජූස්ලා හිටියා. ඒ අය දැන් නාට්සි කට්ටියගේ අතේ. ඊළඟට නෝර්වේ රට හිට්ලර් කැප්චර් කරනවා. ඩෙන්මාර්ක් බය වෙලාම සරන්ඩර් වෙනවා. ෆ්‍රාන්ස් රටක් පරාද කරා. මේ සියලු රටට ජර්මනිය කැපිටල් වෙනවා. මේ සියලු ජනතාවට හිට්ලර් දෙවියන් වෙනවා. අන්තිමට biggest powerful country රෂ්‍යාවත් අල්ලගත්තා. මේ සියලු රටවල් වලින් අල්ලගෙන ආපු ජූස්ලා ලක්ෂ 30ක් එළුවන් වගේ හිරු අවුවේ ගැට ගහලා ඉන් ලක්ෂ 25කට කෑම වතුර නොදී බඩගින්න තියලා ලක්ෂ 5 වෙඩි තියලා මරනවා. මුළු ලෝකෙම මෙහෙමත් මිනිහෙක්ද කියලා පුදුම වෙනවා. ඒත් හිට්ලර්ගේ වැදගත්ම ප්ලෑන්ස් තාම පටන් ගත්තේම නැහැ. ඉතින් ලක්ෂ 25න් 2000ක් එක්කන් ගෙවිලා වෙඩි තියලා මරනවා. තව 2000ක් එක්කන් ගෙවිලා වෙඩි තියලා මරනවා. මුලින් මරපු 2000 උඩින් ඒ දෙවෙනියට මරපු 2000ක බොඩිස් දාලා ලේයර් මේ වගේ ලක්ෂ 15ක ජූස්ලව වෙඩි තියලාම මරනවා. අපේ ළඟම රට ඉන්දියාවේ කොරෝනා වෛරස් එක හැදිලා මැරුණේ ලක්ෂ 4යි. ඒකටම වැක්සින් මාස්ක් ලොක්ඩවුන්ස් කොච්චරද? නමුත් හිට්ලර් ලක්ෂ 15ක ජනතාව මෙහෙම කරනකොට මරලා දානවා. අපිට හිතෙන්න පුළුවන් හිට්ලර් මෙච්චර දරුණුද කියලා. ඒත් ඊට වඩා දරුණු වුණා හිට්ලර්. ඉපදෙනකොටම අංග විකල දරුවන් ඉපදෙනව නේද? disabled children. ඒ දරුවන් තියාගෙන හිටියොත් hospital වියදම්, බේත් වියදම් වැඩි වෙනවා කියලා. ඒ සියලු දරුවන් එකගෙන ගිහින් hospital එකේ lethal injection විස එන්නක් යොදලා ළමයි 5000ක් මරලා දානවා. මේ process එක ටිකක් slow කියලා මේ වගේ disabled children 70000ක් එකන් ගිහිල්ලා රූම් වල දාලා වහලා දානවා. ඒ ළමයිට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැතුව වටපිටාව බලනකොට poison gas release වෙනවා. හුස්ම ගන්න අමාරුවෙන් හුස්ම හිර වෙලා ඒ ළමයි 70000ම මැරලා යනවා. මෙහෙම වුණාට පස්සේ ජර්මන් ජනතාව ඔබ නාට්සි වුණත් මොන වුණත් මේක අපිට දරා ගන්න බෑ. එහෙම කියලා හිට්ලර්ට විරුද්ධව උද්ඝෝෂණ පටන් ගත්තා. ටික දෙනෙක් මේ උද්ඝෝෂණය පටන් ගත්තොත් හිට්ලර්ට මොනවද කරන්න ඕනේ කියලා දන්නවා. නමුත් තනින් තන පොඩියට හැමතැනම උද්ඝෝෂණ කරනකොට හිට්ලර් හරි අන්තිමට මේකත් එක්ක ඉවර කරගමු කියලා ෆයිනල් සොලියුෂන් එකට එනවා හිට්ලර්. බෙල්සෙක්, සොබිබෝර්, ශ්‍රීලංකා, බෙල්ජරි මේ ඔක්කොම කැම්ප්ස් වල නම් එක තැන්වල හිර කරලා තිබු
ලක්ෂ ගානක ජූස් ලව පවුල් වශයෙන් වෙන් කරලා ට්‍රේන් එකේ නගලා යවනවා. ඒ අයත් උද්ඝෝෂණ යනවා අපිව මරන්න බෑ. අපිව කොහේ හරි මේගොල්ලෝ එලවන්න යන්නේ. ඒ හින්දා ඇට්ලිස්ට් පන පිටින් හිටියත් හරි අපි මෙතනින් බේරලා යමු කියලා හැමෝම ට්‍රේන් එකේ නගිනවා. ඒ ට්‍රේන් එක මම මුලින් කියපු කැම්ප්ස් 4න් එකකට ගිහිල්ලා නවතිනවා. ජර්මන්ස් මිලිටරි පීපල්ස්ලා ඒ ජූස් ලව බස්සලා කියනවා ගිහින් නාගන්න කල කියලා. ඒ අයත් නාලා ඉක්මනට මෙතනින් පැන ගන්න පුළුවන් කියලා හිතලා ඒ සියලු දෙනාම ෂවර් රූම් වලට යනවා. ඒ ෂවර් රූම් වලට ගිහිල්ලා ඇඳුම් ටික ගලවලා දාලා ඒ නාගන්න පුළුවන් කියලා ඒ ෂවර් රූම්ස් වල ෂවර්ස් 100ක් 200ක් විතර එක රූම් එකේ හයි කරලා තියෙනවා. ෂවර්ස් ඕපන් වෙනවා එන්නේ වතුර නෙවෙයි. කාබන් මොනොක්සයිඩ් most powerful poisonous gas. ඇතුලේ විස වායුව වැදිලා හැමෝම හුස්ම හිර වෙලා කෑ ගහලා දොරට තට්ටු කරලා හැමෝම මැරලා යනවා. ඒ ජර්මන් මිලිටරි පීපල්ස්ලා ගිහින් දොර ඇරලා ඒ මැරලා ඉන්න බොඩිස් ටික ඔක්කොම එළියට දානවා. අනිත් ට්‍රේන් එක එනවා. ආයෙත් අනිත් ට්‍රේන් එක එනවා. ඊළඟ ට්‍රේන් එක එනවා. මෙහෙම අවුරුදු 3ක් ඇතුළත ලක්ෂ 60ක ජූස් ලව මරලා දානවා හිට්ලර්. හිට්ලර් හිතපු විදිහට ජූස්ලා කියන මිනිස් වර්ගයාව නැත්තටම නැති කරලා දැම්මා. මේ මරණ ප්‍රොසෙස් එකේ හිට්ලර් බිසි වෙලා හිටපු වෙලාවේ ජර්මනියේ ජනතාවගෙනුත් කිසිම සපෝට් එකක් නැති හින්දාම රෂියා රෙඩ් ආමි ජර්මනිය ඇතුළට ටිකින් ටික ඇතුළු වුණා. හිට්ලර්ගේ ආමි එකත් රෂියා රෙඩ් ආමිගෙන් දරුණු ප්‍රහාර වැදීගෙන තිබුණා. කිව්වොත් විශ්වාස කරන්න බෑ. එච්චර ආදරය කරපු ජර්මනියම හිට්ලර් විනාශ කරන්න තීරණය කරා. මම මේ ජනතාව වෙනුවෙන් මෙච්චර කරා. නමුත් ඔවුන් සියලු දෙනාම මාව පාවා දුන්නා. මම මැරෙනවා නම් ජර්මනියේ මේ සියලු දෙනාම මාත් එක්කම මේ මුළු ජර්මනියම මැරෙන්න ඕනේ කියලා හිට්ලර් ගුවනින් ගොඩබිමින් රෂියා රෙඩ් ආමි සුන් විසුණු කරගෙන හිටියා. හිට්ලර් අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ බංකර් එකක හැංගිලා හිටියා. බංකර් කියන්නේ යුද්ධයකදී හතුරන් ප්‍රහාර එල්ල කරනකොට උඩින් ඇවිල්ලා බෝම්බ් දාන්න පුළුවන්. නැත්නම් මොනවාම හෝ දෙයක් කරන්න පුළුවන්. ඒ නිසාම සේෆ්ටි වෙලා ඉන්න පොළව යට අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ සේෆ් රූම් එකක් හදනවා. ඒක තමයි බංකර්. ඒ බංකරේ හිට්ලර්ගේ සීක්‍රට් ලවර් සහ අසිස්ටන්ට්ලා විශ්වාසයෙන්ම හිටපු හිට්ලර්ගේ ළඟින්ම හිටපු අසිස්ටන්ට්ලා දෙන්නෙක් හිටියා. හිට්ලර් ඒ මොහොතේ ගොඩාක් වැඩිපුරම කොක්ටේල් ඔෆ් ඩ්‍රග්ස් පාවිච්චි කරා කියලා කියනවා. හිට්ලර් ඒ බංකරේ එක මුල්ලකට වෙලා කල්පනා කරනවා රෂියා රෙඩ් ආමිය කාව මම දැන් මැරෙන්න සූදානම්. අපි පරදින්න යන්නේ ඒ බයෙන් එක මුල්ලකට වෙලා කොහොමද මීක එක රූම් එකේ කෝණ කරලා වාඩි කරවලා තිබ්බොත් කොහොමද ඒ වගේ හිට්ලර් ඒ කොනක වාඩි වෙලා අසිස්ටන්ට්ලා දෙන්නත් ටික වෙලාවකින් පිටත් වෙලා ගියා. දැන් ඒ රූම් එකේ ඉන්නේ හිට්ලර් සහ ඔහුගේ ගොඩක් සීක්‍රට් ලවර් ඒවා බ්‍රවුන් විතරයි. හිට්ලර් ළඟ සර්ප්‍රයිස් දෙකක් තිබුණා. එකක් වෙඩින් රින් එක. ඒවා බ්‍රවුන් ගොඩක් දවස් ඉඳලා අපි විවාහ වෙමු කියලා හිට්ලර්ට කිව්වත් හිට්ලර් ඒක ප්‍රතික්ෂේප කරගෙනම හිටියා. අවුරුදු ගාණක් ඇය කැමති වූ පරිදි හිට්ලර් ඇයව විවාහ කරගන්නවා ඒ බංකරය තුල ඒ වෙඩින් රින් එක දාලා. සෙකන්ඩ් සර්ප්‍රයිස් එක සයිනට් පොයිසන්ස්. හිට්ලර් ඒක දීපු ගමන් ඒවා බ්‍රවුන් ඒ පොයිසන් කැප්සූල් එක දාගන්නවා. ටික ටික ඇයට සිහි නැතිවීමෙන් තියෙනකොටම හිට්ලර් ඔහු ළඟ තිබූ පිස්ටල් එක අරන් වෙඩි තියාගන්නවා. සතියකින් ජර්මනිය අපි පරාද වුණා කියලා රෂියාවට සරෙන්ඩර් වෙනවා. මට මේ වීඩියෝ එක කොහොම ඉවර කරන්න ඕනද කියලා දන්නේ නැහැ. සියලුම දේවල් දැන් ඔයාලා දන්නවා. සෝ හිට්ලර් ගැන ඔයාලා මොනවද හිතන්නේ කියලා පහළ කමෙන්ට් කරන්න. තව වීඩියෝ එකකින් හමු වෙමු. Cheers.